අවසරයි ගරු සන්නහස භික්ෂුන් වහන්සේලාට යට ඇඳුම් පාවිච්චි කිරීම සම්බන්ධව වහන්සේ දක්වන මතය මොකද්ද? මූලාශ්‍ර කියන්නේ ඉංග්‍රීසි වලින් කියනවනම් මොකද්ද? අණ්ඩව්‍ය සම්බන්ධ අණ්ඩවැය. යට ඇඳුම්. එහෙම. ගෞරවනීය මහා සංඝරත්නයට අණ්ඩවැයස්. එහෙම. යට ඇඳුම් අඳින්න බෑ. අටපයි. එහෙම. පොරවන දෙයක් හැර ගැට ගහන දේවල් බෑ. ගාංචු බෑ, ලොක් බෑ, පටි බෑ. හැබැයි පටියක් තියෙනවා, එක පටියක්. ඒ මොකද්ද? බඳපටිය. බඳ පටිය හැර වෙන ලණු වලින් බඳින්න බෑ. ගාංචු ලොක් තියෙන්න බෑ. ඉලාස්ටික් තියෙන්න බෑ. ඒ අනුව අණ්ඩවැය නොහොත් යට ඇඳුම් බෑ. ඒ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අහන්න. ගොඩක් සාතර මේ ගොඩක් අපේ ගිහියන්ට ගොඩක් කුතුහලයක් තියෙනවා අපි අර ගොඩක් වෙලාවට දැන් එහෙම පාවිච්චි වෙනවද නැද්ද කියලා. මොකද ඒගොල්ලෝ හිතන්නේ ගිහියන්ගේ මානසිකත්වයක් තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් තරුණයෝ විදිහට අනිවාර්යෙන් හැම කෙනෙක්ම පාවිච්චි කරනවානේ. එතකොට ඒ සම්බන්ධව ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් වගේ පොඩි අදහස් ටිකක් තියෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ ලෙඩක් හැදුනත් භික්ෂුන් වහන්සේලාට මොකද කරන්නේ? උපරිම උෂණ පාත් වෙන්න පුළුවන්. එහෙම. ඒ උනත් ඒකට වෛද්‍ය උපදෙස් ඇතිව නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතිව ඉන තද කරන්නේ නැතිව ඉන හිර කරන්නේ නැතිව පොරවන ස්වභාවයේ ඔතන ස්වභාවයේ යම් ආවරණයක් ගන්න පුළුවන්. එහෙම නැතුව සංඝයා වහන්සේලාට යට ඇඳුම් අකපයි. එහෙම. නමෝ බුද්දස්ස.